හාමුදුරුවෝ සුවපත් වේවා කියලා. හාමුදුරුවෝ එලවන්ට ප්ලෑන් කරපු මරුණහමත් හාමුදුරුවෝ ගිහිල්ලා නිවන් සැප ලැබේවා කියලා. ඕම් මහානකම්. තරහ වෙන්න ඕන තැනදී තරහ වුණේ නෑ. කේන්ති ගන්න ඕන තැනදී කේන්ති ගත්තේ. අපේ බොරැල්ල කෝවිද හාමුදුරුවෝයන්ට අහලා තියෙනවා නේ බන් මෙහෙටත් වැඩලා ඇති. කෝවිද හාමුදුරුවෝගේ පල්ලෙහා ওই බෝධියට මාත් එක්කයි කරා CCTV කැමරා. ගේට්ටුව ළඟට පොඩි ගැජට් එකක් හයි කළා කියන පණිවිඩ රෙකෝඩ් වෙන්න හාමුදුරුවෝ නෑ නේ හැමතිස්සෙම. දවසක් හාමුදුරුවෝ ඈත ගිහිල්ලා බණකට ඇවිල්ලා බැලුවා කැමරාවෙන් චීනි කිලෝ එකයි 10ක් වටේ උස්සගෙන ඉන්න තාත්තයි අම්මයි පුතයි. එපා හාමුදුරුවෝ මයික් එකේ සද්ද වැඩි කරාම තාත්තා කියනවා මූ කොහෙ මගුල යනවද දන්නේ. දැන් කීපාරක් ආවද? ඉන්න උන් දන්නේ නැහැ මූ මගුල යනවද මොකද කාටද? බොරැල්ලේ කෝවිද හාමුදුරුවෝ. නාසය ඇවිල්ලා අපේ මහා පාන්සලේ hina වෙවි කියනවා බලපන් අරු මට මගුල යනවා කිය බැලලා. මං එතකොට ඇහුවා හාමුදුරන්ට එතකොට ඔය මිනිහාම හම්බුනේ නැද්ද 10ක් තියලා? හම්බුණා. එතකොට ඌ මට 10ක් තියලා කිව්වලු අපේ බුදුහාමුදුරුවෝ දැක්කා වගේ කියලා.